කොහොමද ඔයගොල්ලන්ට හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. අද මම සිඩ්නි වල ඉඳන් අරගෙන දෙවෙනි vlog එක. ඇත්තටම අද vlog කරන්නේ කොහෙවත් යන්න නෙමෙයි හිතන් හිටියේ. හැබැයි උදෑහරණයට පස්සේ කරන්න දෙයක් නැහැ. ඉතින් ඊට පස්සේ අපි හිතුවා පොඩි drive එකක් යන්න කියලා. ඒකට කියන්නේ Grand Pacific Drive කියලා. දැකලා තියෙනවා ලස්සනයි කියලා TikTok එකේ videos වල. ඉතින් අපි හිතුවා අපිට තියෙන පැයක වගේ drive එකක්. ඉතින් අපි හිතුවා ගිහිල්ලා බලන්න ඇත්තටම ලස්සනයිද කියලා. ඉතින් මම හිතුවා පුංචි vlog එකක් එක අරන් එන්න ඕනි කියලා. ඉතින් ඒ නිසා ටිකට වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපිත් එක්ක අපේ drive එක යන්න. ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා ඔයගොල්ලෝගේ යාළුවන්ට share කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් එන්න අපිත් එක්ක Grand Pacific Drive එක යන්න. ඉතින් අද අපි මේ යන තැනට ගෙදර ඉඳන් අපිට පැය 1 විනාඩි 15ක විතර වගේ drive එකක් තමයි පෙන්නුවේ. එදා weather එකත් හොඳට තිබුණා අපි මේ යන වෙලේ. traffic එහෙම තිබුණෙත් නැති නිසා ලස්සන ගමනක් වුණා. මේක මම Grand Pacific Drive එක කියලා කිව්වට ඇත්තටම Grand Pacific Drive එක කියන්නේ කිලෝමීටර් 140ක් විතර දුර coastal drive එකක්. ඒක ස්ටාර්ට් කරන්නේ සිඩ්නි වල south side එකේ තියෙන Royal National Park එක ළඟින්. ඉතින් ඒක කිලෝමීටර් 140ක් විතර දුර ලස්සන coastal drive එකක්. හැබැයි අද අපි යන්නේ මේ coastal drive එකේ මැද තියෙන ලස්සන scenic point කීප එකට විතරයි. ඉතින් එතන තියෙන එක iconic spot එකක් තමයි මේ Seacliff Bridge කියන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලම යන්නේ Seacliff Bridge එක බලන්න. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පාරවල් වලින් ගිහිල්ලා අන්තිමට දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ Seacliff Bridge එක පටන් ගන්න හරියට. මෙන්න මෙතනින් තමා Seacliff Bridge එක ස්ටාර්ට් කරන්නේ. මේක සාමාන්‍යයෙන් කිලෝමීටරයක් ඒ වගේ දුරක් වෙනකම් මේ පාලම මෙතන ඉඳන් තියෙනවා. මේක මාර ලස්සනයි මේ පේනවට වඩා. හැබැයි ඉතින් ඇත්තටම මට ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වෙලා කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. කොහොම හරි වීඩියෝ එකේ ඉස්සරහට තියෙනවා මේක ලස්සනට පේන හැටි. ඉතින් වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ. පැයකට විතර පස්සේ තමයි පාකින් එකක් හොයාගන්න පුළුවන් වුණේ අපිට. හැබැයි ඒකත් Seacliff Bridge එකට විනාඩි 20ක් විතර දුරින් පයින් ඇවිදන් යන්න. ඉතින් long weekend එකක් නිසා ගොඩාක් සෙනග අද. ඉතින් කොහොම හරි කමක් නැහැ කියලා එතන පාක් කරලා දැන් අපි Seacliff Bridge එකට ඇවිදගෙන යනවා. අපි කායක පාක් කරපු තැන ඉඳන් පහළ Seacliff Bridge එක ගාවට යනකොට ඒ හරිය view point කීපයක් තිබ්බා. ඉතින් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ view point එක ළඟ චුට්ටක් නැවතිලා හිටියා. ඉතින් ඇත්තටම මේ Seacliff Bridge එකේ ලස්සන පේන්නේ ඒක උඩ ඉඳන් බලනකොට. ඉතින් අන්න ඒ view එක බලන්න අපිට පුංචි hike එකක් යන්න වුණා. එතන එහා පැත්තේ කන්දක් තියෙනවා පාරෙන් එහා පැත්තේ. ඉතින් ඒක උඩ Seacliff Bridge එක ලස්සනට පේන තැන්වල පුංචි view points තිබුණා. ඉතින් ඒ වගේ ලස්සන view point එකක් හොයාගන්න අපිට විනාඩි 20ක් විතර වගේ මේ කන්ද උඩට පුංචි hike එකක් යන්න වුණා. පුංචි කිව්වට මගේ මූණ දැක්කම ඔයගොල්ලන්ට පේනවා ඇති කොයි වගේ hike එකක්ද කියලා. ඉතින් කොහොම හරි ඒ යන අතරමඟ මට මෙන්න මේ coal transport train එකත් පොඩක් වීඩියෝ කරගන්න පුළුවන් වුණා. මොකද මෙතන එහා පැත්තේ තියෙනවා ගොඩාක් ලොකු coal mine එකක්. ඒ කියලා කියන්නේ ගල් අඟුරු පතලක්. ඔයගොල්ලෝ සමහරට දන්නවා ඇති ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ ලෝකෙට වැඩිපුරම coal export කරන රටවල් වලින් එකක්. ඉතින් ඒගොල්ලෝගේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් එකක් වෙන්නේත් මෙන්න මේ coal export කරන එක තමයි. ඉතින් කොහොම හරි මෙතන එහා පැත්තේ ගොඩාක් ලොකු ගල් අඟුරු පතලක් තියෙන නිසා මෙතන හැම වෙලේම වගේ එහාට මෙහාට මෙන්න මේ වගේ trains වලින් ඒවා transport කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති
මේ කෝච්චිය කොච්චර දිගයිද කියලා. ඉතින් මේ තියෙන හැම කෝච්චි පෙට්ටියක්ම ගල් අඟුරු වලින් පිරීලා තමයි තියෙන්නේ. හරි. කොහොම හරි ඔන්න දැන් අපි අමාරුවෙන් හයික් එක ඇවිල්ලා අන්තිමට අපේ ලස්සන view point එකට ආවා. ඉතින් කොහොම හරි අමාරුවෙන් ආවත් it was worth it. ඔයගොල්ලන්ට පේනවා ඇති bridge එක කොච්චර ලස්සනද උඩ ඉඳන් බලද්දි කියලා. So enjoy the view. ඔන්න ඉතින් කොහොම හරි මගේ සෝෂල් මීඩියා වලට ඕන ඔක්කොම ෆොටෝස් වීඩියෝස් එහෙම අරගෙන දැන් බොහොම අමාරුවෙන් පහළට බහින ගමන් තමා ඉන්නේ. ඉතින් කොහොම හරි මේ වෙද්දිත් ඇත්තටම වෙදර් එක හොඳට තිබ්බා. ඉතින් වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් කොහොම හරි අඬු බඬු ටික කඩා ගන්න නැතුව පහලට ආවා. ඉතින් මෙතන ඉඳන් මේ බ්‍රිජ් එකේ එහා කොන වෙනකන්ම අපිට ඇවිදගෙන යන්න පුළුවන් මේ ලස්සන වීව් එක බලාගෙන. ඉතින් එතකොට මේ තියෙන්නේ මෙතන මේ තියෙන මේ කෝස්ටල් ඩ්‍රයිව් එකේ හිස්ටරි එකෙන් කොටසක්. ඉතින් මෙන්න මේ හිස්ටරි එකටත් මං අර කලින් කියපු කෝල් මයින් එක ඒ ගල් අඟුරු පතල හේතු වෙලා තියෙනවා කියලා තමා මෙන්න මේ හිස්ටරි එකේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මේ සම්පූර්ණ ග්‍රෑන්ඩ් පැසිෆික් ඩ්‍රයිව් එකේ මැප් එක. ඉතින් මෙන්න මෙතන ඉඳන් තමයි අපි අර ලස්සනට උඩ ඉඳන් සී ක්ලිෆ් බ්‍රිජ් එක බැලුවේ. පේනවනේ එතන තාම සෙනග ඉන්නවා. ඔය වගේ view point කීපයක්ම ඔය කන්ද උඩ තියෙනවා. මම එහෙම ලොකුවටම අයිස්ක්‍රීම් මේ වගේ දේවල් වලට ආස කෙනෙක් නෙමෙයි. හැබැයි එදා වෙදර් එකයි අනික මේ වගේ තැනකට ඇවිල්ලා අයිස්ක්‍රීම් එකක් කෑවේ නැත්තම් වැඩක් නෑ වගේ කියලා හිතිලයි කොහොම හරි අපි මෙන්න මේ ට්‍රක් එකෙන් අයිස්ක්‍රීම්ස් ගත්තා. මෙතන මාර විදිහට පොඩි ළමයින්ගෙන් පිරීලා තිබුණා. මොකද ස්කූල් හොලිඩේස් නිසා මෙතන මාර විදිහට සෙනග හිටියා එදා. ඉතින් කොහොම හරි අයිස්ක්‍රීම් අංකල්ටත් ලොකු බිස්නස් තිබුණ දවසක්. අයිස්ක්‍රීම් එක ගත්තට මොකද කාගත්තේ බොහොම අමාරුවෙන් එකක් හොඳටම හුළඟයි. මට අයිස්ක්‍රීම් එකට වඩා තව ඩිංගින් කොණ්ඩේ තමයි කන්න උනේ. මොකද බූල් බෑන්ඩ්ස් කොන්න කටු කොච්චර තිබ්බත් මම ගමනක් යන්නේ ওই විදිහට ඒව ඔක්කොම දාලා. ඉතින් එදාත් ඒ විදිහම තමයි. කොහොම හරි ඔයගොල්ලන්ට පේනවනේ වෙදර් එක චේන්ජ් වෙච්ච ඉක්මන. අතනදී මාර අවුවයි මාර හුළඟයි. දැන් වහින්න තමයි යන්නේ. මේම තිබිලා විනාඩි 5ක් විතර යද්දි හොඳටම වැස්සා. ඉතින් මේ වැස්ස නිසා අපි ගෙදර යනවද කියලාත් කල්පනා කරලා පස්සේ හිතුවා නෑ කමක් නැහැ ආය එන්න වෙන්නේ ගොඩ කාලෙකින් ඒ නිසා ආපු එකේ අපි ඉතුරු යන්න හිටපු තැනටත් ගිහිල්ලාම යමු. සමහර විට වැස්ස අඩු වෙයි කියලා හිතලා අපි දැන් මේ ඉතුරු තැනට යන ගමන් තමා ඉන්නේ. ඔන්න ඉතින් මෙන්න මේ ප්ලේස් එක බලන්න තමයි අපි ආවේ. මෙතනට කියන්නේ කියාමා බ්ලෝ හෝල් කියලා. ලංකාවේ තියෙන්නේ හුම්මානේ කියලා අන්න ඒ වගේ ප්ලේස් එකක්. ඉතින් මේ තියෙන්නේ කොහොමද මේ බ්ලෝ හෝල් එකෙන් එළියට වතුර විදෙන්නේ කොහොමද ඒක හැදෙන්නේ කියන එක විස්තර කරලා. ඉතින් කොහොම හරි එදා මාර සෙනගයි අපිටත් ටිකක් වෙලා ඉන්න වුණා මේක බලා ගන්න. කොහොම හරි ෆයිනලි අපිට ලස්සනට ඒක බලා ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ මෙතන තියෙන උසම තැන. අපි එතනටත් ගියා. මෙතන උඩට ගියාම වටේම මාර ලස්සනට මුහුද පේනවා. අර දවල් තිබුණ ලස්සන ඉර පායපු වෙදර් එක තිබුණා නම් මේ වීව් එක මීට වඩා ගොඩාක් ලස්සන ඇති. කොහොම හරි ඉතින් අපිට ඒක බලන්න උනේ මෙන්න මේ විදිහට.
කොහොම හරි මේ වෙදර් චේන්ජ් එකත් එක්ක ලස්සන views බලන්න මම mood එක හදාගෙන ගියපු එක මට නැති වුණා. ඉතින් ඒ නිසා ගෙදර යන්න පිටත් වුණා. හැබැයි මගදී තව තැනක් සජෙස් වෙලා කමක් නෑ අපි එකක් චුට්ටක් බලලා යමු කියලා. කොහොම හරි දැන් මේ එතනට යන ගමන් තමයි ඉන්නේ. ඔගොල්ලෝ මේ වීඩියෝ එක බලනකොට සමහරට ඔයගොල්ලන්ටත් නෝට් වෙන්නේ නැති මේ පැත්තෙම තියෙන මේ හැම ගල් జాතියක්ම එකම විදිහයි. ඒ වගේ භූ විෂමතා ලක්ෂණ ඒ කාලේ ඉඳන් ඒවා අර එක එක ස්වභාවික විපර්යාස වලට යහුවෙච්ච විදිහත් එක්ක වෙන්නේ නැති ඒ එකම විදිය ස්ට්‍රක්චර් එකක් මේ පැත්තේ ගල් වලට ඇවිල්ලා තියෙන කියලා මට හිතුණා. ඉතින් කොහොම හරි මෙතනට තමයි ආවේ. මේකේ හැම තැනම ගහලා තියෙනවා මේ හරිය මාර භයානකයි කියලා. මොකද සමහර වෙලාවට වතුර මේ පැත්තටත් එන්න පුළුවන් කියලා. හින්දා අපි ඇත්තටම හිම ඒ වගේ තැන් වලට ගියේ නෑ. ඉතින් තැන් දෙකක් තුනක් විතර වගේ තිබුණා. අපිට සාමාන්‍ය ළඟට ගිහිල්ලා වීව් එක බලන්න පුළුවන්. ඒක ඇත්තටම හැබැයි දැක්කමත් පේනවා මෙතන මාර ගැඹුරුයි. කොච්චර ලස්සන වුණත් මාරම ගැඹුරුයි. ඒ නිසා මම සාමාන්‍යයෙන් මේ වගේ දේවල් වලට බයයි. ඒ නිසා අපි ඉතින් ගොඩාක් ළඟට ගියේ නැහැ. ඈතින් ඉඳන් ලස්සනට ඒ වීව් එක බැලුවා. ඉතින් කොහොම හරි අපේ මේ scenic points මෙතනින් අපි බලලා ඉවරයි. ඉතින් මමත් ඔයගොල්ලෝ වගේම වැස්ස තෙමෙන්න වැස්ස නටන්න ආසයි. කොහොම හරි අපි එතන ඉඳලා එනකොට හොඳටම වහින්න පටන් ගත්තා. මේ විදිහේ වීඩියෝ එකක් ගත්තට මීට වඩා ගොඩාක් ලොකුවට වැස්සා. ගමනත් ඉවර නිසා මම හිතුවා චුට්ටක් වැස්ස නටන්න ඕනේ කියලා. හයි දැන් අපි ඉන්නේ ෂෙල් හාබර් කියන පැත්තේ. අපි කන්න නැවැත්තුවා. කන්න කියන්නේ අපි යන ගමන් පීස් එකක් අරන් යනවා කියලා හිතුවා. ඉතින් අපි හිතුවා මෙතනින් අරන් යනවා කියලා. චුට්ටක් වහිනවා චුට්ටක් නෙමෙයි ටිකක් සැරට වහිනවා. ඉතින් අපේ පීස් එක ඕඩර් කළා. දැන් අපි පීස් එක ගන්නකන් ඉන්නේ. ඉතින් අරගෙන අපි මෙහෙමම ආයෙත් සිඩ්නි යනවා. ඉතින් මං හිතනවා අද vlog එක ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා. මොකද මම ආපු trips වලින් මම නම් ආසම වෙච්ච trip එකක් තමයි අද එක. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එකට ආස වෙන්නේ නැති කියලා. ඉතින් දැන් මම අදට vlog එක ඉවර කරන්න තමයි හදන්නේ. ආයෙත් අලුත් vlog එකකින් ඉක්මනටම එනකම් අදට ගිහිල්ලා එන්නම්. bye